ඉතින් guys අද මම යනවා පොඩි ගමනක් මේ බර්ලින් වල තියෙන්නේ ට්‍රෑම් එකක්. ඉතින් මේ මම යනවා අද මේ බර්ලින් වල බර්ලින් තාප්පය බලන්න. ඒ කියන්නේ තාප්පේ ඊස්ට් ගේට් එක පැත්තට. ඉතින් මෙතන මම ඇවිල්ලා නැහැ කලින්. මම බර්ලින් අර බ්‍රැන්ඩන්බර්ග් ගේට් එක පැත්තට ගිහිල්ලා තිනවා. නමුත් මම මේ පැත්තට ඇවිල්ලා නැහැ. ඉතින් පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ පැත්ත කොහොමද කියලා. ඒක ටිකක් ප්‍රශ්නේ දවසක් සහ ඔයාලට පේනවා ඊර කොහොමද කියලා. මේ තියෙන්නේ ට්‍රෑම් එකක්. මා ලස්සනයි guys මේ බර්ලින් වල ට්‍රෑම් යනවා. ඒත් එක්කම මේ පාරෙම යනවා වාහන. ඉතින් ලස්සන දවසක් ඉතින්. මැප් එක කියන විදිහට නම් හරි guys. අර තියෙන්නේ මං හිතන්නේ ඒක වෙන්න ඕනේ කියන්නේ. වලින් තාප්පයක් වගේ එකක් තියෙනවා. තාප්පයක් වගේ එකක් තියෙනවා බලමු මං හිතන්නේ ඒක වෙන්න ඇති. කාල් ලයිට් එකක් හරහාම තමයි පාර පයින්න කියලා හිතෙන්නේ මට. මොකද මං දන්නේ නැහැ මේ නීති කොහොමද කියලා. මේ පැත්තට දඩයක් කර ගියොත් එහෙම මාර ප්‍රශ්නයක් වෙනවා. මං හිතන්නේ අර පේන තාප්පේ වෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ මං හිතන්නේ. ආව හරි ඊස්ට් සයිඩ් ගැලරි කියලා තියෙන්නේ. මේ පැත්තෙන් බලමු පැනලා. තමයි guys කලර් ලයිට් ඉතින් මේ පොඩ්ඩක් වෙනස් කලර් ලයිට්ස්. ලස්සන කරලා තියෙනවා. ලස්සන ට්‍රේන් යනවා. බර්ලින් කියන්නේ ඉතින් මහා ලස්සන නගරයක්. හරි කලර් ලයිට් එක අපිට පයින්න පුළුවන්. බර්ලින් වල මිනිස්සු ගන්නවා මගේ එච්චර හැපි එකක් නෑ. මට දැන් විදිහට මුන්ට පොඩ්ඩක් සෙන්ස් පොඩ්ඩක් නෑ වගේ. කියන්නේ අනුකම්පාවක් එහෙම නෑ වගේ කියලා මට හිතෙන්නේ. එක්ස්කියුසස් නෑ. ඒත් එක්කම පොඩ්ඩක් උන්ට කේන්ති යනවා වගේ මට දැනුනේ. මන් දන්නේ හරිද වැරදිද කියලා. ඉතින් මේකේ මේ ඉන්න අය දන්නවා ඇති. මං කියන්නේ මට දැනෙච්ච දේ. ලස්සන තියෙනවා මොකක්ද අප්පා මේ. මෙතනින් පහළට බහින්න පුළුවන්ද කියලා නම් දන්නේ නැහැ. නමුත් ලස්සනයි ප්ලේස් එක. ලස්සනයි ඈතර. පහළට බහින්න පුළුවන්. පොඩ්ඩක් බලමු පහළට බහලාදී. වැඩි වුණොත් දඩයක් ගහයිනේ. ෂෝක් ප්ලේස් එකක්. වතුර තමයි ඉතින් අවුල. ලස්සනයි. මේක දිගට තියෙනවා.
මාර ලස්සන ප්ලේස් යන්න තමයි. ඒක තමයි guys බර්ලින් තාප්පේ. මේ වෙද්දී ඉතුරුලා තියෙන පැත්ත මේක ඊස්ට් සයිඩ් එක. කෙටිලා ගහලා fuck racism කියලා. That's true anyway. මා ලස්සන ප්ලේස් එකක් ඉතින්. මම හිතන්නේ හොටෙල්ස් වගේක් තියෙනවා මේ හරියේ. ෆ්ලෝටිං හොටෙල්ස් වගේක්. floating lounge. මේක තමයි බර්ලින්. බර්ලින් වල බර්ලින් තාප්පේ දැන්ට ඉතුරුලා තියෙන බර්ලින් තාප්ප කොටස. තව කොටස් ඉස්සරහට තියෙනවා. මේ තියෙන එක කොටසක්. ඉතින් guys ඔක තමයි මේ අද දවසේ මම බලන්න ආවේ බර්ලින් තාප්පය. ඉතින් වැඩි දෙයක් ඉතින් බලන්න පෙන්වන්න දෙයක් නෑ. ඉතින් නිකන් මේක තාප්පයක් ඉතින් නිකන් තාප්පයක් වුණාට ඔයාලා දන්නවා මේක ඉතිහාසය කොහොමද කියලා. ඉතින් තමයි guys ඉතින් මම අද ඔයාලට පෙන්වන්න ආවේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ආයෙ දවසක හමු වෙමු. ඔයාලා ඔක්කොටම ජය වේවා.